හෙලෝ යාලුවනේ කොහොමද? අද අපි බලන්න යන්නේ 2019 දී තිරගත වූ The Room කියන කතාව ගැනයි. කතාව ගැන කෙටියෙන් කිව්වොත් තරුණ යුවලක් අලුත් ගෙදරකට යනවා. එතනදී මේ දෙන්නට අභිරහස් කාමරයක් හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉල්ලන දේවල් මේ කාමරෙන් ඒගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න අපි යමු ෆිල්ම් එක බලන්න. කතාව පටන් ගැනීමේදී අපිට පෙන්වනවා තරුණ යුවලක්. ඔවුන්ගේ නම් මෑට් සහ කේට්. ඔවුන් පොඩි නගරයක තිබුණු ලොකු ලස්සන ගෙදරකට පදිංචියට එනවා. චිත්‍ර ශිල්පියෙක් වුණු මෑට් සහ පරිවර්තිකාවක් වුණු කේට් දෙන්නම තමන්ගේ රැකිය හැත්තෑරලා අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ දෙන්න මේ අලුත් ගෙදර ඇවිදින අතරතුරේදී අමුතු කාමරයක් සහ ඒකට අයිති වෙනම යතුරක් හොයා ගන්නවා. ඔවුන් මේ කාමරේ අරපු ගමන් ගෙදර ලයිට් නිවි දැල්වී ගිහින් මුළු විදුලි පද්ධතියම අක්‍රිය වෙනවා. පුදුම වෙලා කලබල වුණ ඔවුන් ඊළඟ දවසේ විදුලි කාර්මිකයෙක්ට කතා කරනවා. බේස්මන්ට් එකේදී මෑට්ට පේනවා මුළු ඉඩක්ම විදුලි වයර් වලින් වැහිලා කියලා. ඒ මැද්දේ දීප්තිමත් රෝදයක් තියෙනවා. ගෙදර ලයිට් ගියත් මේක දිලිසෙනවා. මේ සැක සහිත තත්ත්වය ගැන විදුලි කාර්මිකයා පුදුම වෙනවා. ඔහු කියනවා මේකට උදව් කරන්න බැහැ කියලා. යන අතරමඟදී විදුලි කාර්මිකයා මෑට්ට කියනවා මේ ගෙදර කාලයක් තිස්සේ අතහැරලා දාලා තිබුණු නිසා එයාලා මේක ගත්ත එක ගැන පුදුමයි කියලා. ඊට පස්සේ ඔහු කියනවා කලින් මේ ගෙදර හිටපු යුවල ඝාතනය කරලා කියලා. මේකෙන් මෑට් කම්පනයට පත් වෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ අඳුරු අතීතයක් තියෙන ගෙදරක කියලා ඔහු තේරුම් ගන්නවා. මෑට් මේ ගැන කේට්ට කියන්නේ නැතුව අන්තර්ජාලයේ හොයලා බලනවා. 1975 දී මේ ගෙදර හිටිය යුවලක් පිරිමි ළමයෙක් අතින් ඝාතනය වෙලා තියෙන බව ඔහු දැනගන්නවා. ඝාතනයට හේතුව හෙළි වෙලා නැහැ. ඒ ළමයා මානසික රෝහලකට යවලා තියෙන්නේ. එදා රෑ මෑට් අර මුතු කාමරේ තනියම වාඩි වෙලා ලාම්පුවක් තියාගෙන තවත් බීම විදුරුවක් ලැබෙන්න කියලා හිතනවා. ලාම්පුව නිවි දැල්වී යනවා. ලයිට් ටික වෙලාවකට ගිහින් ආයෙත් එනකොට ඔහුගේ බෝතලයට සමාන බීම බෝතලයක් ඔහු ඉස්සරහා තියෙනවා. මෑට් බය වෙනවා. ඔහු මුළු රෑම මේ අමුතු සිදුවීම ගැන කල්පනා කරනවා. ඊළඟ දවසේ උදේ කේට්ට පේනවා ගෙදර ලයිට් නිවි දැල්වෙනවා කියලා. ඇය මෑට්ව බලන්න කාමරයට යනවා. ඇය පුදුම වෙනවා. කාමරය ඇතුලේ චිත්‍ර ඇඳුම් වගේ නොයෙක් බඩු වලින් පිරීලා. මෑට් කේට්ට පැහැදිලි කරනවා මේ කාමරයට ඕනෑම භෞතික දෙයක් ලබා දෙන්න පුළුවන් කියලා. කේට් වේලුවට හොඳ ආසාවක් ඉල්ලනවා. කාමරයට දෙන්න පුළුවන් භෞතික දේවල් විතරයි කියලා මෑට් ආයෙත් පැහැදිලි කරනවා. මෑට් ඇයව දිරිමත් කරනවා මොනවා හරිම ඉල්ලන්න කියලා. ඇය සල්ලි ඉල්ලනවා. ලයිට් නිවි දැල් වෙනවා. ඔහුන්ට කාමරේ කෙළවරේ සල්ලි ගොඩවල් දකින්න ලැබෙනවා. මුලදී කේට් මේ කාමරය ගැන නොසන්සුන් වුණත් මෑට් ඇයව සැනසූ පසු දෙන්නම එහි බලයට වශී වෙනවා. දෙදෙනාම සුභෝගභෝගී දේවල් මිලහදික බීම, දියමන්ති, ස්වර්ණාභරණ, ඇඳුම් වගේ දේවල් ඕනෑ තරම් ඉල්ලන්න පටන් ගන්නවා. දවස් ගණන් ඔවුන් සාද පවත්වනවා. ඔවුන් ඉල්ලන දේවල් වලින් සල්ලි තාප්පයක් පවා හදනවා. කෙසේ වෙතත් ටික කාලෙකින් මේ උද්‍යෝගය නැති වෙලා යනවා. කේට් මානසිකව වැටෙනවා. මෑට් දරුවෙක් හදන්න යෝජනා කළත් හම්බ වෙන්න හිටපු දරුවන් දෙදෙනා නැති වුණ නිසා දුකෙන් ඉන්න කේට් එය ප්‍රතික්ෂේප කරනවා. මෙය තර්කයක් දක්වා දුරදිග යනවා. මෑට් හිත නිදහස් කරගන්න ගෙදරින් හෙළියට යනවා. තනියම ඉන්න කේට්ට අදහසක් එනවා. ඇය ඒ කාමරය භාවිතා කරලා දරුවෙක්ව ඉල්ලනවා. ඇය පුදුමයට පත් කරමින් ප්‍රාර්ථනාව හිටු වෙනවා. ඇය කාමරේ අඬ අඬා සිටින බිලිඳෙක් දකිනවා. මෑට් ආපහු එනකොට කම්පනයට පත් වෙලා කේට්ට සැර කරනවා. වස්තුන් විතරක් ඉල්ලන්න මිසක් මිනිස්සු ඉල්ලන්න නෙවෙයි කියලා. මේ තීරණය ගැන ඔහු බය වෙනවා. දැන් ඔහුන්ට මේ දරුවා ආපසු දෙන්නත් බැහැ. ඇඟිම් වලින් පීඩා විඳින මෑට් මේ කාමරයේ ආරම්භය ගැන තේරුම් ගන්න අදිෂ්ඨානය කරනවා. ඔහු ගෙදර ඉතිහාසය ඔයලා බලනවා. කලින් ඝාතකයා වුණු ජෝන් මේ කාමරේ නිසාම තමයි එතන හිටිය අයව මැරුවේ කියලා ඔහු දැනගන්නවා. මෑට් ජෝන් වහමු වෙන්න මානසික රෝහලට යනවා. තමන් මේ ශාපලත් ගෙදර ඉන්න බව මෑට් වහම ජෝන්ට කියනවා. ඔහු මෑට් අනතුරු අගවනවා පරක්කු වෙන්න කලින් ගෙදරින් යන්න කියලා. මෑට් ආපහු එනකොට එයාගේ වාහනයට පෙට්‍රල් ගහනවා. ඒත් ඔහුගේ සහෝකයේ තිබුණ සල්ලි දෝවිලි බවට පත් වෙලා. මේ කම්පන සහගත මොහොතේ මේ කාමරේ භයානක ඇත්ත ඔහු දැනගන්නවා. කාමරෙන් ඉල්ලන ඕනෑම දෙයක් පිටතට ගත්තොත් නැති වෙලා යනවා. කලබල වුණු මෑට් වැඩිදුර යන්න ආපහු ගෙදරට දුවනවා. ඔහු ගෙදර පුරාම සෝදිසි කරනවා. ගෙදර හැමතැනම නිමක් නැති විදුලි වයර් ඇරෙන්නට වෙන අමුතු දෙයක් ඔහුට හම්බ වෙන්නේ නැහැ. මේ අතරතුර බිලිඳා නොනවත්ව අඬන්න පටන් ගන්නවා. කේට් බබා එළියට අරගෙන යනවා. ඔහුන් එළියට ගිය සැනින් බිලිඳාගේ ඇඬීම වැඩි වෙනවා. ඔහු ගෙපෙන්නම වෙනස් වෙන්න පටන් ගන්නවා. මොහොතකින් ඇඬීම නතර වෙනවා. කේට් බයින් කෑ ගහනවා. මෑට් දුවගෙන ගිහින් දෙන්නවම ආපහු ඇතුළට ගන්නවා. එතකොට ඔහු දකිනවා බිලිඳා අවුරුදු 7ක 8ක ළමයෙක් බවට පත් වෙලා කියලා. කාමරෙන් ඇඳූ ජීවින් පිටතට ගෙන ගියොත් ඉක්මනින් වයසට ගොස් විනාඩි කිහිපයක් ඇතුළත මිය යන බව ඔවුන් තේරුම් ගන්නවා. කේට් දරුවාට ෂේන් කියලා නම තියෙනවා. ඔහුව ගෙදර ඇතුළෙම තියාගන්නවා.
කේට් ඉක්මනින් ෂේන්ට ආදරයෙන් බැඳෙනවා. මෑට් මේ තත්ත්වයට එක්ක පොරවදනවා. මේ ඔවුන්ගේ විවාහයට තදින්ම බලපානවා. ඔවුන්ගේ රණ්ඩු වැඩි වෙන්න පටන් ගන්නවා. ඔවුන් වෙන වෙනම කාමරවල ජීවත් වෙන්න පටන් ගන්නවා. කේට් ෂේන්ව තමන්ගේ පුතා වගේම සලකමින් ඔහු වෙනුවෙන්ම කැප වෙනවා. මෑට් තනි වෙනවා. ඔහු තමන්ගේ කාමරය කළසුදු පාටින් පාට කරනවා. ෂේන් ඇසිරීමෙන් සහ පෙනුමෙන් සාමාන්‍ය වගේ හිටියත් ඔහුට ගෙදරින් පිට වෙන්න තහනම් කරලායි තිබුණේ. එක් රැයකදී කේට් සහ මෑට් අතර වූ රණ්ඩුවක් නිසා ෂේන්ට නිින්ද යන්නේ නැහැ. ඔහු ගෙදර පුරා ඇවිදිනවා. ඇවිදින අතරතුර ඔහු විදුලි වයර සහ දිලිසෙන රෝදය සහිත බේස්මන්ට් එකට යනවා. සෙමින් ඔහු තමන්ගේ පැවැත්ම ගැන ඇත්ත තේරුම් ගන්න පටන් ගන්නවා. ඔහු ඔහුගේ අසාමාන්‍ය බලයන් සොයා ගන්නවා. ඔහු අර අමුතු කාමරයටත් යනවා. තමන් මේ ලෝකෙට ආවේ ඒ කාමරය හරහා බව ඔහු දැනගන්නවා. ඊළඟ දවසේ ෂේන් ඔහුගේ පරිකල්පනය භාවිතා කරලා ඒ කාමරේ ගස් ඉමසා ඉම මිනිසෙක් පවා සිටින මැජික් උද්‍යානයක් බවට පත් කරනවා. ෂේන්ට ගැඹුරෙන් බැඳුණු කේට් සතුටු වෙනවා. ඇය ඔහුට තමන්ගේම පුතා වගේ සලකනවා. කෙසේ වෙතත් ෂේන් සතු කරගෙන සිටින අසීමිත බලයන් ගැන මෑඩ් නම් එතරම් සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ මෑට්ට මානසික රෝහලේ ඉන්න ජෝන්ගෙන් කෝල් එකක් එනවා. කතා කරන අතරතුර ජෝන් ඔහුගේ අතීත ක්‍රියාවන් පිටපස ඇති ඇත්ත එලි කරනවා. ඔහු පැහැදිලි කරනවා ඔහු ගෙදර හිටිය යුවලව මැරුවේ ඒ අය කාමරය හරහා දරුවෙක්ව ඉල්ලපු නිසා කියලා. ඒ දරුවා තමයි ජෝන්. ඒ ළමයා ඉක්මනින් වයසට ගිහින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න එළියට යන්න අවශ්‍ය වුණා. නමුත් කාමරෙන් භයානක නීතියක් පනවලා තිබුණා. තමන්ව ප්‍රාර්ථනා කළ පුද්ගලයා දරුවා විසින් මරා දැමිය යුතුයි. මේ ශාපය නිසා ජෝන් තමන්ව ඉල්ලපු කාන්තාව සහ ඇගේ සැමියා මරලා දාලා තිබුණා. කේට් වෙන ෆෝන් එකකින් මේ කතාවට සවන් දෙනවා. ඇය මේ කම්පන සහගත ඇත්ත දැනගන්නවා. ඇය කෝපෙන් කාර්යකර නැගලා ගෙදරින් පිටත් වෙනවා. රාත්‍රිය පුරාම අරමුණක් නැතිව රියපදවන ඇය ආපසු ගෙදර එන්නට කැමති වෙන්නේ නැහැ. මේ අතර ෂේන් ඔහුගේ අම්මව හොයනවා. කේන්ති ගිය මෑට් අවසානයේ ෂේන්ට ඇත්ත කියනවා. ඔයා ඇදිවේ කාමරයෙන්. ඔයා එළියට ගියොත් මිනිත්තු කීපයක් ඇතුළත වයසට ගිහින් මැරෙනවා කියලා. හැඟීම් වලින් පීඩාවටපත් මෑට් ෂේන්ව දොර ළඟට ඇදගෙන යනවා. ඔහු එළියට තල්ලු කරන්න හිතුවත් මේ ඉන්නේ දරුවෙක් කියලා දැකලා නතර වෙනවා. මෑට් සමව ඉල්ලලා ෂේන්ට කතාවක් කියලා දෙන්න උත්සාහ කරනවා. මෙහෙම ඔතේ ඔවුන් අතර සම්බන්ධය මෘදු වෙනවා. ඔවුන් තාත්තා සහ පුතා වගේ ඇසිරෙන්න පටන් ගන්නවා. මධ්‍යම රාත්‍රියේදී කේට් ආපසු ගෙදර එනවා. මෑට් සහ ෂේන් එකට ඉන්නවා දැකලා ඇය සතුටු වෙනවා. මෑට් අවසානයේ දරුවව පිළිගෙන ඇති බව ඇය හිතනවා. පසුව ඒ රෑ මෑට් සහ කේට් ඔවුන්ගේ කාමරයේ තනි වෙනවා. ෂේන් දොරෙන් පිටත සිට ඔවුන්ව නිරීක්ෂණය කරනවා. ඔහුට කේට් ගැන ඇල්මක් දැනෙනවා. ඔහුගේ ආරම්භය ගැන ඔහු හොඳින්ම තේරුම් ගන්නවා. ඊළඟ දවසේ ෂේන් එළියට යනවා. ඔහු අවුරුදු 18ක තරුණයෙක් බවට පත් වෙනවා. ඔහු ආපහු ගෙදරට එනකොට මෑට්ට වෙඩි තියන්න හදනවා. මේ අවුල් ජාලය හතරේ කේට්ට තුවාල වෙලා සිහිය නැති වෙනවා. කේට්ට සිහිය එනකොට මෑට් ඇයට කියනවා ෂේන් මැරුණා කියලා. ඔහු පැහැදිලි කරනවා ඔවුන් දෙන්න රණ්ඩු වුණා. ෂේන් බේරුණේ නෑ කියලා. තමන්ගේ දරුවා එක්ක හිටියේ දවස් කිහිපයක් විතරයි කියලා තේරුම් ගත්ත කේට් අදවතින්ම කඩා වැටෙනවා. කේට් මෑට්ට කියනවා ඇයට තවදුරටත් මේ ගෙදර ජීවත් වෙන්න ඕනේ නැහැ. මේ ගෙදරින් යන්න ඕනේ කියලා. නමුත් මෑට් එය ප්‍රතික්ෂේප කරනවා. අපිට සල්ලි නැහැ. ගෙදරින් අපිට අවශ්‍ය හැමදේම ලැබෙනවා කියලා ඔහු කියනවා. මෑට්ගේ ඇසිරීමේ අමුතු වෙනසක් කේට්ට පේන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ මෑට් කේට්ට බලහත්කාරයෙන් යටත් කරගන්න හදනවා. ඊට පස්සේ කේට්ට තේරෙනවා ඒ මෑට් නෙමෙයි ෂේන් කියලා. ෂේන් ප්‍රාර්ථනා කාමරයට ගිහින් මෑට්ගේ රූපය අරගෙන තියෙන්නේ කේට් ළඟින් ඉන්න ඔහුට ඕන වුණු නිසයි. තමන්ගේ ඇකියවන් සහ කේට් කෙරෙහි ඇතිවන ආදරණීය ඇගීම් ගැන දන්නා ෂේන් අර අద్భుත කාමරය ඔවුන්ගේ ගෙදරේ පිටපතක් බවට පත් කරනවා. ඔහු සීය නැති වෙලා ඉන්න කේට්ව කාමරය ඇතුළට ගෙනියනවා. මේ අතර සැබෑ මෑට් අවදි වෙනවා. ඔහු කේට්ව සහ ෂේන්ව ගෙදර පුරා හොයනවා. කාමරය අඟුළු දමා ඇති බව දැකලා ඔහු බිත්තිය බිඳගෙන යනවා. එහිදී ඔහුට පැටළුණු විදුලි වයර් පේනවා. ඔහු ඒවා අතරින් තල්ලු අනිත් පැත්තට යනවා. ඒ පැත්තත් ඔවුන්ගේ ගෙදරට සමානයි. කේට්ට එක හා සමාන මෑට් වරුන් දෙදෙනෙක් මුණ ගැහෙනවා. ව්‍යාකූල වෙලා බය වුණ ඇය ෂේන් කියලා අඬ ගහනවා. මෑට්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රතිචාර දක්වලා තමන් ෂේන් බව එලි කරනවා. කේට් ෂේන් නිසා සැබෑ මෑට් ගැන ඇත්ත තේරුම් ගන්නවා. දරුණු උත්සාහයකින් ඇය මෑට් එක්ක පැනලා යන්න සමත් වෙනවා. නමුත් ෂේන්ගේ බලතල නිසා මුළු ගෙදරම ඔහුට පාලනය කරන්න පුළුවන්. ඔහු මුළු ගෙදරම වෙනස් කරන්න පටන් ගන්නවා. ඔවුන්ට පිටතට යන්න මගක් හොයා ගන්න බැරි තරමට එය අසීරු වෙනවා.
මෑට් සහ කේට් ආරක්ෂිත ස්ථානයක් හොයාගෙන ගෙදර පුරා දුවනවා. අවසානයේ ඔවුන් බිත්තිය හරහා ගිහින් සැබෑ ගෙදරට එන්න සමත් වෙනවා. නමුත් ෂේන් ඔවුන්ව අතාරින්න අකමැති නිසා ඔවුන් පසුපස එනවා. මෑට් ෂේන්ව ගෙදරින් පිටතට ඇදගෙන යනවා. කේට් වහම පිටුපසින් දොර වහනවා. ඉතින් ඒක නිසා ෂේන් වේගෙන් වයසට යන්න පටන් ගන්නවා. මොහොතකින් ඔහු මහලු මිනිසෙක් බවට පත් වෙලා අවසානයේ මිය යනවා. මේ සිදුවීම් වලින් කම්පනයටපත් ෂේන් අහිමි වීමෙන් දුක් වූ කේට් සහ මෑට් ගෙදරින් පිට වෙන්න තීරණය කරනවා. ඔවුන්ගේ ගෙදර ඇතුලේ බිහිසුණු ගමන එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මාසෙකට පස්සේ කේට් සහ මෑට් අලුත් ජීවිතයක් පටන් ගන්න තැනින්. කේට් දැනගන්නවා එයාට අලුතෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. හැබැයි චිත්‍රපටය ඉවර වෙන්නේ පොඩි සැකයක් ඉතුරු කරලා. ප්‍රශ්නේ කියන්නේ මේ දරුවා ඇත්තටම මෑට්ගේද නැත්නම් අර කාමරය ඇතුලේ ෂේන් කේට්ට කරදර කරන්න හදපු වෙලාවේ ලැබුණු ෂේන්ගේ දරුවෙක්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් යාළුවනේ අද කතාවත් මෙහෙම අවසන් වෙනවා. තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනින් හම්බ වෙමු. ජය වේවා.